ඇයි සමහර අය මුලින් ඔයාට පණ උනක් දෙන්න වගේ ඉඳලා එක පාරටම කිසිම හේතුවක් නැතුව වෙනස් වෙන්නේ? ඇයි ඔයා ගැන තිබ්බ උනන්දුව එක රැයකින් අලු වෙලා යන්නේ? ඔයා හැම වෙලෙම මැසේජ් කළා. එයාලගේ ප්‍රශ්න හොයලා බැලුවා. හැම දෙයකටම එහින් යාලව තිබ්බා. ඔයා හිතුවේ ඒක ආදරේ කියලා. හැබැයි මනෝවිද්‍යාවට අනුව ඔයා කලේ ලොකු වැරැද්දක්. මිනිස්සු හැම වෙලේම ආස කරන්නේ Tamanට ලේසියෙන් ලැබෙන්නේ නැති දෙයට. ඔයා එයාලට ඕනවට ඩලන් වෙනකොට හැම වෙලාවම ඔයා එතන ඉන්නවා කියලා දැනෙනකොට ඔයාගේ අගේ නැති වෙනවා. මිනිස් මනස ක්‍රියා කරන්නේ අමුතු විදියකට. අපිට ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑකමින් ලැබෙන්න පටන් ගත්තම මොලේ ඒ දේ සාමාන්‍ය දෙයක් විදිහට දකින්න ගන්නවා. එතනින් පස්සේ කුතුහලය ඉවරයි. ඒත් මීට වඩා භයානක තවත් එක රහසක් තියෙනවා. සමහර අය ඔයාට ලං වෙන්නේ ඔයාට තියෙන ආදරයකට නෙමෙයි. එයාලගේ පාළුව මකා ගන්න. නැත්නම් එයාලගේ ඊගෝ එක සතුටු කරගන්න විතරයි. ඒ දේ ලැබුණට පස්සේ එයාලා ඔයාව දාලා යනවා. ලෝකේ දරුණුම වේදනාව Taman ආදරය කරපු කෙනා Tamanව නොදක්ක වගේ ඉන්න එක නෙමෙයි. Taman තවමත් ඒ කෙනා පස්සෙන් යනවා කියලා තේරෙන එක. කාටවත් ඔයාගේ ජීවිතේ සෙල්ලම් බඩුවක් කරගන්න ඉන්න දෙන්න එපා. ඔයාගේ ජීවිතෙත් මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා තියෙනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න.